සුබ දවසක් අද මම හිතන්නේ ක්‍රීඩාලෝලි හැමෝටමත් ලාංකික ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටමත් විශේෂ දවසක්. මොකද අපි ගොඩක් කල් ඉඳන් බලන් හිටියා ශ්‍රී ලංකන් ප්‍රීමියර් ලීග් ගන්න LPL එක කවද්ද පටන් ගන්න කියලා. ඉතින් අද LPL එක පටන් ගන්නවා. ඉතින් හොඳ අවස්ථාවක් තියෙනවා අපේ ක්‍රීඩකයන්ටත් මේ තරගාවලියේදී දර්ශකයන් අතරට පැමිණලා එන ජාතික කණ්ඩායමට එන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අද විශේෂයෙන් ගත්තොත් මුලින්ම පැවැත්වෙන්නේ ජැෆ්නා සහ ගෝල් අතර තරගය බානුක රාජපක්ෂ සහ දසුන් ශානක. ඉතින් මම කණ්ඩායම් දෙක ගැන අපි කතා කරන්න ඉස්සෙල්ලා අපේත් එක්ක එකතු වෙලා තිනවා තිල්න තුෂාර. මොකද හිතන්නේ මේ LPL එක ගැන මේ 2026? ඇත්තටම හොඳ අවස්ථාවක් අපේ නවක ක්‍රීඩකයන්ට සහ අයියා කිව්වාගේ අර ශ්‍රී ලංකා ටීම් එකෙන් ඩ්‍රොප් වෙච්ච අයට. ඒ කියන්නේ එක කටියටත් perform කළා හොඳ ඒ කියන්නේ හොඳ නම්බර් එකකින් performance වලින් හොඳ numbers වලින් best batsman වෙන්න පුළුවන් best bowler වෙන්න පුළුවන්. ඒ වගේ හොඳ performance එකකින් නැවතත් ඔහුන්ට කණ්ඩායමට ඇතුල් වෙන්න අවස්ථාවක් හදා ගන්න පුළුවන්. තියෙන හොඳ තැනකට ගෙනාවම ආව නවක ක්‍රීඩකයෝ ගැන කතා කරා. ඉතින් මම හැබැයි මම දැක්කේ නෑ මේ තරඟාවලිය සාමාන්‍ය සමහර රටවල් වල අපි දකිනවා under 19 අය අනිවාර්යෙන් එක ක්‍රීඩකයෙක් ක්‍රීඩා කළ යුතුයි ගහන 11 සහ අවුරුදු 23 15 ක්‍රීඩකයෙක් ක්‍රීඩා කළ යුතුයි. මොකද මේ අපි තරඟාවලිය පැවැත්වෙන්නේ වෙන රටවල් නම් අනාගතයේට ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයන්ට අවස්ථාවක් දීලා ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක දීලා ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ත් එක්ක ඩ්‍රෙසින් රූම් එකට ෂෙයා කරලා ඒගොල්ලන්ට under 19 ඊළඟට අපේ ජාතික කණ්ඩායමෙන් ඉන්න බලාපොරොත්තු වෙන ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න. ඉතින් මම හැබැයි අපේ මේ LPL එකේ දැක්කේ නැහැ එහෙම රූල් එකක් තියෙනවා කියලා. මම හිතනවා under 19 අනිවාර්යෙන් ක්‍රීඩකයෙකුත් under 23 ක්‍රීඩකයෙකුත් හැම කණ්ඩායමෙම ගහන 11 හිටියොත් හොඳයි කියලා මගේ මතයයි. ඒක ඇත්තටම එහෙම දෙන්න පුළුවන් නම් අවස්ථාවක් හොඳයි. මොකද අපේ ක්‍රීඩකයන්ටයි මේ ටූර්නමන්ට් එක මේ LPL එක වටින්නේ. ඉතින් අයියකෝ වගේ කොහොම වේදන අර ෆ්‍රැන්චයිසස්ලාත් එක්ක කට්ටිය එක ගන්න දෙනකොට කොහොමද කියලා අයියකෝ වගේ ඩ්‍රෙසින් රූම් එකේ ඉන්න එකත් මම හිතන්නේ අපේ ක්‍රීඩක කීප දෙනෙක්ට හොඳ අවස්ථාවක් කියන ඒ එක්ස්පීරියන්ස් එක වටිනවා. මොකද මට මතකයි මම NCC ගහන පටන් ගන්න කාලේ මම රිසර්ව් අරවින්ද එලා ආශාන එලා වගේ දැවන්තය එක්ක මම රිසර්ව්. ඉතින් මම සෑහෙන ක්‍රිකට් එක කට්ටිය ඉගෙන ගත්තා. ඉතින් මම හිතන්නේ ඉගෙන ගැනීම තමයි එක්ස්පීරියන්ස් එක කියන්නේ. ඉතින් ඒ අවස්ථාව ලැබෙනවා මේ වගේ කට්ටිය එක්ක ඉන්න පුළුවන් නම් ස්ක්වොඩ් එකේ හරි. ඔව් හැබැයි මම මගේ මතේ නම් 11 ක්‍රීඩා කළ යුතුයි. ඩ්‍රෙසින් රූම් එකේ ඉගෙන ගන්න එකයි අර ප්‍රෙෂර් හැන්ඩල් කරන එකයි එහෙම් පිටින් වෙනසක්. ඉතින් ගොඩක් අය ඉගෙන ගන්න එළිය ඉඳන් නමුත් මම හිතන්නේ ක්‍රීඩා කරද්දී ලැබෙන අත්දැකීම ඒක කිසිසේත් අනිත් විදියට ගන්න අපිට ක්‍රීඩා මේ බලාගෙන ඉන්නවට වැඩිය ඒ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්නේ කොහොමද ඒ ක්‍රීඩකයෝ මේ මැද ඒගොල්ලොත් සමහරට තරුණ ක්‍රීඩකයෙකුට අවස්ථාවක් තියෙනවා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙක් එක්ක මැද බැට් කරන්න ප්‍රෙෂර් එක. ඉතින් එයා හිතන විදියත් එක කතා කරන විදිය ඉගෙන ගන්න එක මම හිතන්නේ ගොඩක් වැදගත්. ඉතින් මම හිතනවා මේ LPL එක නැති වුණත් ලබන LPL එක හරි අපේ තරුණ ක්‍රීඩකයන්ට මේ වගේ අවස්ථාවක් දුන්නොත් මොකද ඉස්සරහට අපි එන්න අපි දැක්කා IPL එකේ තනිකර තරුණ ක්‍රීඩකයෝ තමයි එහෙම් පිටින්ම ඩොමිනේට් කරන්නේ ඉන්දියාවේ. ඉතින් නමුත් මම දැක්කා මේකේ සමහර රේස් වෙලා තියෙන ෆොරින් ප්ලේයර්ස්ලා රිටයර් වෙච්ච අය ඉන්නවා. ඉතින් එතන ලොකු වෙනසක් තියෙනවා. මොකද IPL අනිත් කැරිබියන් ලීග් එක ගත්තත් බිග් බෑෂ් ගත්තත් ඒ ලීග් එක ක්‍රීඩා කරන්නේ ගොඩක් ජාත්‍යන්තර මට්ටමේ හොඳින්ම පර්ෆෝම් කරන අය. නමුත් අවාසනාවකට අපේ LPL එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ගොඩක් ක්‍රීඩකයෝ ජාත්‍යන්තර තලෙන් ක්‍රීඩාවෙන් සමු අරගෙන තමයි අපිත් එක්ක ඇවිල්ලා තින්නේ. එතනත් අපි මම හිතනවා ක්‍රිකට් ආයතන මීට වැඩිය මේකට සම්පූර්ණයෙන් හිත සහ යොමු කරලා මේකට පුළුවන් තරම් දක්ෂ ක්‍රීඩකයෝ ගේන්න. එතකොට තමයි අපේ තරුණ ක්‍රීඩකයන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රිටයර් ක්‍රීඩකයෝත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේ ඇම්බි තාම රිටයර් වෙලා නැහැ නේද? මම තාම රිටයර් වෙලා නැහැ. ඔක්ෂන් එකට දැම්මේ නැහැ. දිලියයි ඇත්තටම මේ සෙල්ලම් කරන්න ෆිට්නස් තියෙනනේ වයසට යන්න එක ටිකක් අමාරුයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ තරඟාවලියකින් එක්ස්පීරියන්ස් එක වගේම ගේම් එකේ තියෙන අර ෆාස්ට් මූවින් ඒවා මේවා තමයි ඇත්තට අපි දකින්න ඕනේ. ඒ කියන්නේ අලුත් ළමක ක්‍රීඩකයෝ බලන් ඉන්න කට්ටිය දකින්න ඕනේ ඒක. ඒක තියෙන ඉතින් අපිට ඒක තියාගන්න ටිකක් අමාරුයි දැන් වයසයි. රිටයර් නැතුණාට. ඔව් හැබැයි මම දැක්කා ගොඩක් අපේ අපිත් එක්ක ගහපු ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබිලා තිනවා පුහුණුකාරත්වය ලබන්න. රංගන හෙරත් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් බංග්ලාදේශයක වැඩ කළා, ඕස්ට්‍රේලියාවේ වැඩ කළා. ඒක හොඳ අවස්ථාවක්. මම හිතන්නේ ඒ කණ්ඩායමට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන්ට. ඉතින් අපි දැක්කා ලංකාවේ ගොඩක් අවස්ථාව දීලා තියෙනවා, අවස්ථාව ලැබිලා තියෙනවා මේ පුහුණුකාරත්වයේ
දරන් මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් ඒගොල්ලන්ට ඉගෙනගෙන ඉදිරියට ඒගොල්ලන්ගේ පුහුණුකාරීත්වයෙන් අපේ රටට දෙයක් කරන්න. ඉතින් මම හිතන්නේ ඒක නම් හොඳ දෙයක් අපි වගේ කරන්න ඕනේ. ගත්තොත් මුලින්ම මේ ජෆ්නා කණ්ඩායමේ නායකත්වය දරන්නේ බානුක රාජපක්ෂ. සහ අද තියන්නේ දසුන් ශානක. මොකද හිතන්නේ? තාම අයියා එක තරගයක් නරඹනකම් මේ සංයුක්තිය හරියට කොයි විදිහට හැදෙයිද කියන එක ටිකක් අමාරුයි. නමුත් හැම නිතරම ජැෆ්නා සාමාන්‍යයෙන් තරංගාවල කීපයක් ජයග්‍රහණය කරපු කණ්ඩායමක්. ඒ මානසිකත්වය උන්ට තියෙනවා. ඉතින් ගෝල් කණ්ඩායම කොච්චර හොඳ වුණත් මම හිතන්නේ එක තරංග වරියක වගේ තමයි යාලා ආවේ ඉදිරියට. මේ ඉතින් මේ අවස්ථාවේදී මම හිතන්නේ ජැෆ්නා කණ්ඩායමට වඩා ගෝල් කණ්ඩායම ටිකක් හොඳ සයිඩ් එකක් ඉන්නවා. ඔව් මම දැන් කණ්ඩායම බැලුවාම ජැෆ්නා කණ්ඩායම අවුරුදු දෙක තුනක් එක දිගට දින්න තිසරගේ නායකත්වයෙන්. නමුත් මේ පාර ජැෆ්නා කණ්ඩායමේ ක්‍රීඩකයෝ ගැන ගත්තොත් එච්චර දක්ෂ ක්‍රීඩකයෝ නෑ. ගිය පාර හිටියා වගේ ඕල් රවුන්ඩර්ස්ලා ගොඩක් හිටියා. ගිය පාර අපි ගත්තොත් සකිබුල් හසන් ඉන්නවා ඇවිල්ලා හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. නමුත් ඔහුත් රිටයර් වෙලා තියෙන ජාතික ක්‍රීඩා වලින්. ඩේවිඩ් වයිස් ඉන්නවා. එතකොට තස්කින් හාමට් එලින අවිෂ්ක ෆර්නෑන්ඩෝ ලංකාවේ ඒ ක්‍රීඩා අවිෂ්ක ෆර්නෑන්ඩෝ ඉන්නවා. එතකොට එම ගත්තොත් දුනිත් වෙලාලගේ ඉන්නවා. කමිල් මිෂාර හොඳ නවිනතු පැනාන්දු ඉන්නවා. ඒ කට්ටිය හොඳ ක්‍රීඩා කරා මේ අවසන් ඒ ටීම් ටුවර් වලත් මම හිතන්නේ ගියලගේ මම හිතන්නේ සමබර කණ්ඩායමක් තියෙනවා. නමුත් එක්ස්පීරියන්ස් එකකින් ගත්තොත් චූටි අඩුවක් මම දකිනවා මේ ජෆ්නා කණ්ඩායමේ. එතන ගත්තොත් ගෝල් වලට වඩා ගෝල් වල කණ්ඩායම ගත්තොත් දසුන් ශානක මේ කියන්නේ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා පහුගිය කාලේ T20 නායකත්වය දරපු ක්‍රීඩකයා. ඉතින් ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා. ගත්තොත් කසුන් රාජිත ඉන්නවා. එතකොට ලංකාවේ ක්‍රීඩා කරපු ගොඩක් ඉන්නවා. එතන IPL එකෙත් අයියා හොඳටම බෝල් කරපු ඉෂාන් මාලිංගත් ගාල්ලේ. ඔව් ගාලට වින්තන් ඩාස් මම දැන් හොඳටම ක්‍රීඩා කරන බංගලාදේශ පහුගිය අතර ලකුණු අතරම ඉන්න ක්‍රීඩකයෙක්. ශාමින් කරුණාරත්න චරිත් අසලංක මම හිතන්නේ මේ ක්‍රීඩකයෝ ගොඩක් හොඳට ක්‍රීඩා කරලා ඉන්න පහුගිය කාලේ. ඉතින් මේක හොඳ අවස්ථාවක් කර කිව්වා වගේ චරිත අසලංක වගේ ක්‍රීඩකයෙකුට ලකුණු අතර පැමිණෙන නමුත් 20 කණ්ඩායමට එන්න. ගත්තොත් ෆොරින් ක්‍රීඩකයෙක් හැටියට අපි ගත්තොත් ජෆ්නා කණ්ඩායමේ දකුණු අප්‍රිකාවේ විලියම්ස් ඒ වගේම ඩේවිඩ් වයිස් දකුණු අප්‍රිකාවේ සකිබුල් හසන් ඉන්නවා. බංගල්දේශින් තස්කින් හාමඩ් බංගල්දේශ් ඒ වගේ නේපාල ක්‍රීඩකයෙක් ඉන්නවා සංදීප් ඉබ්‍රාහිම් ඉන්නවා ඇෆ්ගනිස්තානයෙන්. තව නේපාල ක්‍රීඩකයෙක් ඉන්නවා සිං කියලා එක්කෙනෙක්. ඉතින් අනිත් නම නම් කියන්න හරි අමාරු නමක් තියෙන්නේ. ඉතින් ගත්තොත් ඇත්තටම මේ අපේ LPL එකේ වැඩිපුර සයින් කරලා තියෙන්නේ බංගල්දේශ් පාකිස්තාන් ක්‍රීඩකයෝ. අපිට ඕනේ තව ඕස්ට්‍රේලියාව එංගලන්තය වෙස්ට් ඉන්ඩීස් වගේ ප්‍රබල 2020 හොඳටම ක්‍රීඩා කරන කණ්ඩායම් වල ක්‍රීඩකයෝ කියන්නේ දැන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. නමුත් ඒ අඩුව අපි දකිනවා. ඉතින් මේ තරඟාවලියේදී දෙයක් ඉගෙන ගන්න නම් හොඳ ක්‍රීඩකයෙක් අපිත් එක්ක එන්න ඕනේ. ඉතින් මම අපි ඉස්සෙල්ලා කතා කරා වගේ අපි හිතනවා ඉස්සරහට ඊළඟ අවුරුද්ද වෙනස් වෙයිද? ඔයා ආවොත් වෙනස් කරමු. ඔයායි නෑ මම හිතනවා මේ ක්‍රිකට් ආයතනයේ වැඩිපුර මේක කරයි කියලා. මොකද මේකෙන් අපි දෙයක් වැඩිපුර ඉගෙන ගන්න නවත් ටූර්නමන්ට් එකක් ඉවර කරලා නිකන් LPL එකක් ගහනවද නැත්නම් අපේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න මානසිකත්වයෙන් තමයි මේ ක්‍රීඩා තරඟාවලිය පැවැත්විය යුත්තේ. ඉතින් අපි බලන් ඉන්නවා මේ තරඟාවලිය දිහා දිගටම. ඉතින් ඊට පස්සේ අපිට යන්න පුළුවන් ගෝල් කණ්ඩායම. මොකද හිතන්නේ ගෝල් කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රීඩකයෝ ගැන? ඉන්නවා වැන්ඩ් දුසේන් ඉන්නවා සවුත් අප්‍රිකාවල අයියේ. ඔව්. හොඳ ප්ලේයර් කෙනෙක් මිල්ලෝඩ. ඒ කියන්නේ සවුත් අප්‍රිකාවට මම තරඟ රසක් මැද පෙළ ක්‍රීඩකයෙක් ඉන්නවා. ඉතින් මොහමඩ් නවාස් පාකිස්තානයේ ලේතන් දැස් ඉන්නවා බංග්ලාදේශ විකට් කීපර්. මම හිතන්නේ හොඳටම මේ දවස්වල ලකුණු අතර ඉන්න ක්‍රීඩකයෙක් බංග්ලාදේශ වල. මෙහදි හුසේන් බංග්ලාදේශ ක්‍රීඩකයෙක්. ඒක තමයි මම හිතන්නේ හොඳ සයිඩ් එක මේ කට්ටිය. හොඳ බැලන්ස් සයිඩ් එකක් ඉන්නවා. අනිත් එක මේ රිටයර් වුණත් මේ ළඟදිම රිටයර් වෙච්ච කට්ටිය තමයි ඉන්නේ. ඔව් හැබැයි අපි රිටයර් වෙච්ච අය මෙතනට එනකොට ඇම්බි අපි හිතන්නේ ඒගොල්ලන්ට එච්චර සීරියස් ගන්න නැහැ. මොකද ඒගොල්ලන්ට ජාත්‍යන්තර මට්ටමින් අයින් වෙලා ඒගොල්ලෝ තවත් තරඟාවලියකට සහභාගී වෙලා යන මානසිකත්වයෙන් ඉන්නේ. ඉතින්
අර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් බලන් ඉන්න හැමතිස්සෙම බලනවා එයාගේ පර්ෆෝමන්ස් එක ඒ විදිහට තියාගෙන ඉවර කරන්න. මොකද කවුරුත් කැමති නැහැ නම පල්ලයට දාගන්න. ඉතින් අර රිටයර් වෙච්ච ක්‍රීඩකයෙක්ට අර එච්චර සීරියස් ගන්න නැහැ. ඉතින් වුන් ඇවිල්ලා තවත් තරඟවලියක් ක්‍රීඩා කරලා යන්න තමයි බලන්නේ. ඉතින් මම හිතනවා අපි ඒකත් අපේ ක්‍රිකට් ආයතනය හිත යොමු කරොත් හොඳයි. රිටයර් වෙච්ච ක්‍රීඩකයෝ අපේ LPL එකට සම්බන්ධ නොකර ඉන්නවා නම් මගේ අදහස ඔය කියන්නේ මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම පුළුවන් තරම් අඩු කරන්න ඕනේ රිටයර් වෙච්ච ප්ලේයර්ස්. අය කොහේ කරන්ට් ප්ලේයර්ස්ලා ගෙනල්ලා දැන් T20 අය දැන් තියෙන ස්ටයිල් එක වෙනස්. කියන්නේ අපි IPL එක දැක්කම 240 කීයක් ලබා ගත්තද? ඒ කියන්නේ තරඟ අතර ගත්තොත් තරඟ මත 7-8ක 240 වගේ. ඉතින් ඒ වගේ යනකොට අර රිටයර් ප්ලේයර්ස්ලා අපිට වැඩක් වෙන්නේ. අපි බලන්න ඕනේ ඒ තලයේ ක්‍රිකට් එකක් අපිට ඉගෙන ගන්න පුළුවන් විදියක් නේද? ඔව් පළවෙනි වතාවට මම හිතන්නේ T20 තරඟාවලියකදී අවස්ථාවක් තියෙනවා SSC under lights ක්‍රීඩා කරන්න. මේ තනතිල සාමාන්‍යයෙන් අපි ක්‍රීඩා කරලා තියෙන වැඩිපුර ටෙස්ට් මැච්. මොකද SSC කියන්නේ ටෙස්ට් මැච් සීරීස් එක පටන් ගත්තොත් SSC ඉඳන් පටන් ගන්නෙ. ඉතින් දැන් T20 SSC ගහනවා මොන වගේ වෙයිද? අර කිව්වාගේ IPL එකේ තියෙන දේවල් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද IPL එක හැමදාම කණ්ඩායමක් 200 ගැහුවේ නැත්නම් මැච් එකක් දිනන්නේ නැහැ. 220ක් 240ක් කියන්නේත් මදි. ඉතින් ඉස්සර 150ක් ගැහුවොත් T20 එක IPL එක පටන් ගත්ත කාලේ 2008 මට මතකයි අපි 120 130 140 ගාව මැච් දිනනවා. ඒ ගන්න. දැන් 120ක් කියන්නේ ඕවර් 1000න් ගහන එක. ඉතින් මේ තරඟාවලියේ මේ ඉන්න ෆොරින් ක්‍රීඩකයෝයි අපේ ක්‍රීඩකයෝ අතර ගත්තොත් මේ කණ්ඩායම් අපි අනිත් කණ්ඩායම් ගැන කතා කරමු ඊළඟ තරගයට ඉස්සෙල්ලා. ඉතින් හැබැයි මේ කණ්ඩායම් දෙක ගත්තොත් ලකුණු කීයක් විතර ලබා ගත්තොත් හොඳයි කියලා හිතනවාද SSC ක්‍රීඩාංගණයේ? SSC කියන්නේ අයියේ සාමාන්‍යයෙන් බැටින් ට්‍රැක් එකක් ඒ දවස්වල මම ක්‍රීඩා කරන කාලේ වුණත් මම අන්තිම අවුරුදු දෙක දන්නේ නැහැ. ඊට පස්සේ මම හිතනවා ලකුණු 200 සීමාවල් වගේ යන්න පුළුවන් නම් මේ තරඟාවලිය තුල ඒ වගේ හොඳ තනතිරු දුන්නා නම් කියන්නේ දැන් ලෝකේ T20 යන මේකත් එක්ක ඒ එක්ස්පීරියන්ස් එක තමයි ක්‍රීඩකයන්ට එන්න ඕනි. එහෙම නැත්නම් අර 130ක් කැඩිච්ච විකට දැන් ගිය අවුරුද්දේ ඔය වගේ වුණා. ලකුණු අඩුවේ කැඩිච්ච විකට තිබ්බේ. ඒතකොට තරඟ නැරඹීමත් එපා වෙනවා. තනතිරු වලින් අපි ඉගෙන ගත්ත දේකුත් නැති වෙනවා ක්‍රිකට් එකේ. ඉතින් එහෙම නැතුව අර ලකුණු 200ක් ගහලා ඒක හඹා යන්න පුළුවන් වගේ තනතිරු දීලා අනිත් එක ලයින්ස් අය වැඩිම අඩු කරන්න හොඳ නැහැ. ළඟ පංගුවක් ගිය අවුරුද්දේ මම දැක්ක ලකුණු අඩු නිසා ලයින්ස් අඩු වෙනවා. ඒක වෙන්න හොඳ නැහැ. සාමාන්‍ය ලොකු ලයින්ස් වල මේ කට්ටිය ගහන්න ඕනේ. හැබැයි අර ටාගට්ස් වලට යන්න පුළුවන් නම් මම හිතනවා ලොකු ජයග්‍රහණයක්. මම හිතන්නේ එතන හොඳ මේ පොයින්ට්ස් දෙකක් ගෙනාවා. ලකුණු වැඩි කරන්න බවුන්ඩරිස් ලං කරයි කිව්වාම අපේ ක්‍රීඩකයන්ට දෙයක් ඉගෙන ගන්න බෑ. අපි මීටර් 65ක් ගහලා බේරෙන්න බෑ ඉන්ටර්නැෂනල් වෙච්ච. මොකද මීටර් 70 75 ගහන්න ඕනේ තරඟ දිනන්න. මේ ලොකු සංඛ්‍යාවකට යන්න. හැබැයි අර කිව්වාගේ දැන් T20 කියන්නේ එන්ටර්ටේන්මන්ට්. මම නම් දකින්නේ එන්ටර්ටේන්මන්ට් හැමෝම බලන් ඉන්නේ ලකුණු ගන්න. 6-4 බාන. ඉතින් සාමාන්‍යයෙන් ෆ්ලැට් විකට් තමයි දී යුත්තේ. හැබැයි අසාධාරණයක් වෙනවා විශේෂයෙන් පන්දියන්නට. මොකද තින්න තුෂාර කියන්නේ හිටපු වේග පන්දියන්නෙක්. මොකද මම කැමති ෆ්ලැට් එකටක් හම්බෙලා 200ක් ගහන්න. පන්දියන්නට මේකේ ලොකු අසාධාරණයක් වෙනවා. ස්පෙෂලි මේ පොඩි ෆෝමැට් එකේ මේ ෂෝටර් ෆෝමැට් එක. මොකද පුළුවන් තරම් අර වගේ ෆ්ලැට් විකට් දෙන්න බලන්නේ. බවුන්ඩරිස් ලං කරනවා. ඒ ගැන මොකද හිතන්නේ? මේක දෙපැත්තට බැලන්ස් වෙන්න දෙන්න ඕනේ නැත්නම් එන්ටර්ටේන්මන්ට් පැත්තටම දීලා බැට්ස්මන්ලාට වැඩි වාසි දෙන්න ඕනේ. නෑ 200කට ගිහිල්ලා බෝලර්ස්ලා 40කට අඩුවෙන් දානවා කියන්නේ 35කට 30කට දානවා කියන්නේ අය නියමයි. يعني ඒක සුපිරි. ඒ වගේම මම තව දෙයක් මේ IPL එකේ මම මේ කරනවා LPL එකේ ක්‍රූෂල් වෙලාවේදී අයියේ අපේ කට්ටිය තමයි අතට ගන්න ඕනේ බෝලේ හරි බැට් එක හරි. නැත්තම් අර කට්ටියගේ වයසක රිටයර් වෙච්ච කට්ටිය නෙවෙයි කරන්න ඕනේ. දැන් අපි හිතමු පවර් ප්ලේ එකේ බෝල් කරන්නේ. වැඩිපුර කරන්න ඕනේ අපේ අය. තරුණ අය. එතකොට එන්ඩ් එක බෝල් කරන්න ඕනේ අපේ තරුණ අය. ඒ වගේ අර ක්‍රූෂල් වෙලාවලදී බැට් කරන්න ඕනේ අපේ අය. ඒ ඉතින් අන්න ඒ වගේ වට පොඩ්ඩක් හිත යොමු කරනවා නම් මම හිතනවා ඒ කියන්නේ තනිකර අපි 11 දෙනායින් 4 දෙනෙක් මම හිතන්නේ අනිවාර්යෙන් 4 දෙනෙකුට ක්‍රීඩා කරන්න පුළුවන් ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට. ඒ 4 දෙනාව අපි යූස් කරන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. නමුත් අර කිව්වා වගේ ප්‍රෙෂර් සිටුේෂන් ඩෙත් වල බෝල් කරන්නේ කොහමද, පවර් ප්ලේ එකේ බෝල් කරන්නේ කොහමද කියන එක වැඩි අවස්ථාවක් දිය යුත්තේ අපේ ක්‍රීඩකයන්ට. මොකද අපි දැක්කොත් අනිත් තරඟවල ගොඩක් වෙලාවට
පිටරට පැත්තෙන තරඟවලදී ඒගොල්ලෝ ක්‍රීඩකයෝ තමයි ඩොමිනේට් කරන්නේ. මම හිතනවා මේ ෆොරින් ප්ලේයර්ස් අතේ ගත්තොත් අපේ ක්‍රීඩකයෝ ඒගොල්ලන්ට වැඩිය හොඳයි. අපේ ක්‍රීඩකයෝ ඩොමිනේට් කරයි කියලා මම හිතනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් ඉදිරියේදී පැවැත්වෙන තරඟවලදී. ඇම්බි විශේෂයෙන් මට කතා කරන්න ඕනේ තව දෙයක් තමයි මේ නායකයෝ දෙන්න ගැන විශේෂයෙන් කතා කරන්න. මොකද බානුක රාජපක්ෂ කණ්ඩායමෙන් ඉවතට ගිහිල්ලා ටික කාලයක් දැන් එළියේ ඉන්න ක්‍රීඩකෙක් සහ දසුන් ශානක මේ වෙනකොට ජාත්‍යන්තර මට්ටමේ T20 තරඟාවලියකට US වල සහභාගී වෙලා හොඳටම ක්‍රීඩා කරලා නායකත්වයේ දරපු ක්‍රීඩකෙක් ජාතික කණ්ඩායමේ. මේ ක්‍රීඩකයා දෙන්න ගත්තොත් වැඩිපුර එක්ස්පීරියන්ස් එක තියන්නේ කාටද? කවුරු ජයග්‍රහණය කරයිද මේ තරඟේ? ඇත්තම කියන දසුන් චානක ගත්තොත් ඒ කියන්නේ අපේ ලංකාවේ ක්‍රිකට් වල කැප්ටන් T20 වලින් කැප්ටන් කරලා පොඩි බ්‍රෑන්ඩ් එකක් හදාගත්ත නායකයෙක්. ඒ වගේම පිටරටවල වල තියා T20 ලීග්ස් වල සෑහෙන නායකත්වය දරුවෝ. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් අතින් ගත්තොත් දසුන් චානක සෑහෙන ඉදිරියෙන් ඉන්නවා බානුක රාජපක්ෂට වඩා. ඉතින් බානුක රාජපක්ෂ මම දැකලා තියෙනවා ක්ලබ්ස් වල කම්පැනිස් වල කැප්ටන් කරනවා. එහම අර කාම් කැප්ටන් කෙනෙක්. මම හිතනවා දසුන් චානක සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියලා. මං කියනවා නැහැ කියලා. මං හිතනවා මොකද බානුක රාජපක්ෂ මං ඔහුත් එක්ක ක්‍රීඩා කරලා තිනවා. මං දසුන් එක්ක වැඩි ක්‍රීඩා කරලා නැහැ. බානුකත් එක්ක ඔපොසිෂන් එකේ ක්‍රීඩා කරලා තිනවා. අර කිව්වා වගේ උන් හිතන විදිය මැච් එකක් දිනන්න ප්ලෑන් කරන විදිය ප්ලේයර්ස් එකෙන් ගන්න උපරිමේ ගන්න ඕන විදිය ගත්තොත් මං හිතනවා ටිකක් දසුන් දක්ෂතා අතර හිටියත් නායකත්වයේ අතින් බානුක රාජපක්ෂ ඉදිරියෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපිට විශේෂයෙන් මේ ජැෆ්නා කණ්ඩායමේ ඉන්නවා අපිට කතා කරන ක්‍රීඩක දෙන්නේ අවිෂ්ක ෆර්නෑන්ඩෝ. ඔහුත් කණ්ඩායමෙන් ඉවතට ගිහිල්ලා තින්නේ. ඔහු ලකුණු අතරට පැමිණිය යුතුයි අනිවාර්යෙන් හොඳ ආරම්භයක් ලබා දෙන්න ජැෆ්නා කණ්ඩායමට. ඒ වගේම ඒගොල්ලන් ඉන්නවා බංග්ලාදේශ වේගපන්දු යන තස්කින් ආමඩ් හොඳටම ක්‍රීඩා කරනවා. මම හිතන්නේ මේ ක්‍රීඩකයෝ අනිවාර්යෙන් ඔවුන්ගේ කණ්ඩායමට දක්ෂතාවය සහ සහයෝගය දෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට කතා කරන්න ඕනේ කියලා කිව්වා විශේෂයෙන් පාස් බෝල කෙනෙක් අපිට ඉන්නවා කියලා එංගලන්තේ චක්ෂාත වගේ පන්දියවන මොකද හිතන්නේ? කොණ්ඩේ ඒ වගේලු. කොණ්ඩෙත් රණප්පය හැබැයි පොඩ්ඩක් හොඳට හදාගෙන තියෙනවා. එයාට පොඩි චකින් මේකක් ආවයි. දැන් මම හිතන්නේ ඔක්කොම හදාගෙන තමයි. චමින්දු වික්‍රමසිංහ. ඔව් එයා දැන් ඒ විදිහට හදාගෙන තමයි එතන ඇවිල්ලා තින්නේ. හැබැයි එයා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට හොඳට ක්‍රීඩා කරා. එක පාට නැති වුණා. ඊට පස්සේ දැන් එයාට හොඳ අවස්ථාවක් තියෙනවා අයියේ තුන් ඉරියව් දක්ෂතාව පෙන්නලා. ඒ කියන්නේ කණ්ඩායම දිනවන තුන් ඉරියව් අවස්ථා ඒව තමයි පෙන්වන්න ඕනේ. නිකන් ක්‍රීඩා කරලා වැඩක් නැහැ. තරඟයකට නැතිව දිනන්නවත් නැතිව ක්‍රීඩා කරලා වැඩක් නැහැ. තරඟයක් දිනවන ඒවා තමයි වෙන්න ඕනේ. ඒවා පෙන්නලා ආයේ කණ්ඩායමට. ඒ වගේම ඒක අවිෂ්ක පෙන්වන්න. අවිෂ්ක කියන්නේ LPL වල හැම පාරම බැට්ස්මන්ලා අතර ඉදිරියෙම ඉන්න කෙනෙක්. හැම අවුරුද්දකම. ඉතින් මම දැක්කා එයාට LPL එකේ නමකුත් බැඳලා තියෙනවා LPL ප්ලේයර් කියලා. ඉතින් එයාට හොඳ අවස්ථාවක් තියෙනවා නැවතත්. එයාගේ සුපුරුදු රිද්මයට එල්ල එයාටත් පුළුවන් කණ්ඩායමට එක් වෙන්න. ඒක විශේෂ දෙයක් තමයි. මොකද අර ඒ කියන්නේ ඔතනදි වෙන්නේ මේ කොච්චර හොඳට මේ ටූර්නමන්ට් එක කම්පිටිටිව් කියන එක. ඉතින් අර හොඳ ක්‍රීඩකයෙක් නැති වුණාම සමහර කෙනෙකුට ඩොමිනේට් කරනවා. නමුත් එතනින් ඉස්සරහට ගියාම ඒ පිටිම ලෙවල් එක වෙනස්. මොකද අපි දකිනවා අපේ ක්ලබ් ලෙවල් එක ක්‍රීඩා කරලා ජාතික මට්ටමට යද්දී ලොකු ගැප් එකක් තියෙනවා. අනිත් රටවල් වල ඒ ගැප් එක අඩු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි අපේ එන ක්‍රීඩකයෝ එකපාරට නැති වෙන්නේ. අර කිව්වාගේ ක්‍රීඩකයෝ නැති වෙන්නේ. මොකද ජාතික මට්ටමට ආවම ඒ තියෙන ප්‍රෙෂර් එකයි ඒ ලෙවල් එකයි කම්පීට් කරන්න අපිට අමාරුයි. මොකද අපේ ඒ ලෙවල් එකේ තාම ක්ලබ් ක්‍රිකට් එකට ගෙනල්ලා නැති නිසා. ඉතින් මම හිතන්නේ මේකත් අර අපි මුණිය කතා කරා වගේම ඒක තැනකට ගෙනාවොත් තමයි මේ පර්ෆෝමන්ස් පෙන්නුවොත් පර්ෆෝම් කරොත් ඒ ප්‍රෙෂර් එකේ හොඳ ක්‍රීඩකයොත් එක්ක තමයි ජාතික මට්ටමේ ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ක්‍රීඩකයෝ හැබැයි මේ ඇම්බිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ කියලා. ගාල්ල කණ්ඩායමට ගත්තා. මොකද හිතන්නේ ගාල්ල කණ්ඩායමේ ඉන්නවා දක්ෂ ක්‍රීඩකයෝ ගොඩක්. මම හිතන්නේ විශේෂයෙන් නායකයට පස්සේ ලින්ටන් ඩාස් හොඳටම ක්‍රීඩා කරනවා. ඔහු අනිවාර්යෙන් ලොකු දායකත්වයක් ලබා දිය යුතුයි. ශාමින් කරුණාරත්නට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔහුට කණ්ඩායමට ඇවිල්ලා මොකද අපේ ඕල් රවුන්ඩර්ස්ලාගේ ප්‍රශ්නයක් තියෙනවා ජාතික කණ්ඩායමේ
බැට් කල්ලා හොඳට බෝල් කන්න පුළුවන් ඕල්රවුන්ඩර්ස්ලා අඩුයි. ඉස්සර අපිට හිටියා ඇන්ජි හිටියා, තිසර පෙරේරා හිටියා, ගොඩක් හොඳ ඕල්රවුන්ඩර්ස්ලා හිටියා බැට් කරන්න බෝල් කරන්න දෙකන්න පුළුවන්. නමුත් අපි අවාසනාවකට දැන් අපේ එක්කෝ එකයි හොඳට කරන්නේ, අනිත් එක හොඳට කරන්නේ. ඉතින් මේක හොඳ අවස්ථාවක් මේ ශාමිකටත් ලකුණු අතරසා පන්දිය වෙන්නේ කැටියට එන්න. මේ ගාල කණ්ඩායම ගත්තොත් වාට විශේෂයෙන් නම් කරන්න ඕන ක්‍රීඩකයෙක් ඉන්නවද? ඔව් ඒ කියන්නේ ඉෂාන් මාලිංග IPL එකේ නම්බර් 1 බෝලර් වගේ හිටියේ. ඉතින් එයා අනිවාර්යයෙන්ම එතකොට විජේස්කාන්ත් ඔව් හොඳ පන්දු යවන්නේ රයිට් ආම් ලෙගි. ඉතින් සෑහෙන හොඳ කණ්ඩායමක් ඉන්නවා මේ ගාල්ලට. ඒක එක්ස්පීරියන්ස් අතින් ඉෂාන් මාලිංග ගැන කතා කරලා ඉතින් ඉෂාන් මාලිංග හිතන්නේ IPL එකේ හොඳම පන්දු හැමෝම කතා කරා. මොකද මම දැන් හයිඩ්‍රාබාද් වල ඉඳිය මම පහුගිය සුමානේ ඉතින් ඔහු ගැන ගොඩක් හොඳ කියන ගොඩක් ෆෑන් පේජ් එකක් හදාගත්ත ක්‍රීඩකයෙක්. මම හිතනවා ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ IPL එකේ perform කරා කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙකුත් එක්ක තමයි ඔහු පන්දියාවලා ඒ නම හදාගත්තේ. මම හිතනවා මේ තරගාවලියේදී ඔහු විශේෂයෙන් කැපිපෙන්න පන්දියාවන්නේක් වෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක වෙන්නේ අයියේ අර IPL එකේ තිබ්බ යාගේ ඇග්‍රෙසිව් එක මේකේ තියෙන්න ඕනේ බෝලින් වල. ඒක නැතුව නිකන් එයා ඇවිල්ලා මම මේක හොඳට කරාම කියලා හිටියොත් එයාට ඒක ගන්න හම්බෙන්නේ නැහැ. මේකම ඇටිටියුඩ් එකම තියෙන්න ඕනේ. එහෙම වුණොත් එයාට පුළුවන් සෑහෙන දෙයක් මේකේ කරන්න. කමිල් මිෂාර් මිෂාර්ටත් එයා ඇත්තටම ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්. මේ ජාතික ගන්න හොඳ එයාටත් පුළුවන් හොඳ අවස්ථාවක් ප්‍රතිකරණයෙන් සෑහෙන දෙයක් කරගන්න. අද ආරම්භයත් එක්ක LPL එකේ මම හිතන්නේ කණ්ඩායම් පහටම මම සුපතනවා. කණ්ඩායම් පහම ගොඩක් සමබර ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ වගේම තරුණ ක්‍රීඩකයන් ගන්න මේක තමයි හොඳම අවස්ථාව. මම හිතනවා අත් දෙකෙන්ම මේ අවස්ථාව අරගෙන ඔවුන්ගේ දක්ෂතා පෙන්නලා ජාත්‍යන්තර මට්ටමට යන්න මේක සිලෙක්ටර්ස්ලටත් ඔවුන්ට පෙන්වන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඩ්‍රොප් වෙච්ච ක්‍රීඩකයන් හොඳ අවස්ථාවක් තියෙනවා. හොඳ තරඟාවලියක් නිම කරන්න කණ්ඩායම් පහටම මම සුපතන. ඒ විතර නෙමෙයි. අපිත් එක්ක තරඟාවලියේ හැමදාම මැච් එකට ඉස්සෙල්ලා මේ වගේ chat එකකට ඔයගොල්ලෝ ඔක්කොටම ආරාධනා කරන එකතු වෙන්න කියලා මාත් එක්ක එකතු වෙලා තව ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර අපිත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඇවිල්ලා මේ වගේ සංවාදයකට එකතු වෙනවා. ඒ විතර නෙමෙයි. ඔයගොල්ලන්ට මම ප්‍රශ්නකුත් යොමු කරනවා මේත් එක්කම අද තරඟේ මුලින් බැට් කරන කණ්ඩායම ලකුණු කීයක් ගන්නවද කියලා අපිට කමෙන්ට් කරලා එවන්න. ඒ එක්කෙනාට අපි එක්කෙනා හෝ දෙන්න තුන් දෙනා හෝ එවන කමෙන්ට්ස් එක හරියට පිළිතුරු දෙන අය ත්‍යාගයක් DD23 විසින් ලබා දෙන්න සූදානම් කරලා තිනවා. එහෙනම් තරඟය බලලා හරියට තරඟය පටන් ගන්න ඉස්සෙල්ලා මුලින් බැට් කරන කණ්ඩායම ලකුණු කීයක් ගන්නවද කියලා අපිට දන්නවල එවන්න. ජය වේවා සියලු දෙනාට.